ගෙදර කවුද? ගෙදර කවුද? ඇයි? මේ පාරත් අපි මේ හන්දිය ළඟ මහා කඩල දන්සල දෙනවා. ඉතින් හැම තැනින්ම අපිට මහා පරිමාණයෙන් ආධාර හම්බුණා. යැත්ත මිහින් ලියා ගන්න ඕනේ. මේ දවස්වල සල්ලි නෑ. බබාලා එකතු කරපු කාසි ටිකක් තියෙනවා. මේ ටික අරගෙන යන්න. මේකෙන් කඩල කිලෝ එකක්වත් ගන්න පුළුවන්ද? ඒකනේ බා. අපි හිඟමන්න ආව කියලා හිතුවක් දන්නේ මේ යයි යම් බා යන්න. තව කොච්චර දැන් තියනවද බං අපිට සල්ලි දෙන්න දැන්? නැහැ. කිව්වා මෙහෙ එන්න එපා කියලා. ඒකනේ බං මේ මූණේ එමු කීවේ. සල්ලි ගොඩක් තියෙන අයට නේද අම්මේ ගොඩක් පින් කරන්න පුළුවන්. ඇයි මේ දරුවෝ හදිස්සියේ මෙහා මුදුරුවනේ. පින් කරන්න ගොඩාක් සල්ලි ඕනද? පින්වත් දරුවනේ පින් කරන්න සල්ලි අත්‍යවශ්‍යම කාරණාවක් නෙවෙයි. මොකද මේ ශාසනයේ නිවන් දැකපු ඇත්තෝ මල් පූජා කරලා නිවන් දැකලා තියෙනවා. මල් පූජා කරනට උදව් කරලා නිවන් දැකලා තියෙනවා. ඒකට වැදගත්ම කාරණාව තමයි දරුවනේ අපේ හිතේ ඇතිවෙන ශ්‍රද්ධාව, ගෞරවය. අපි ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් අපේ බුදු පියාණන් වහන්සේට මලක් පූජා කළත් අපිට ආනිසංස බොහෝ ලැබෙනවා. ඒ නිසා වැදගත්ම දේ පුතේ මුදල් නෙවෙයි අපේ හිතේ ශ්‍රද්ධාව. නිසා දරුවෝ ඔයගොල්ලෝ ඉගෙන ගන්න ඕනි බුදු පියාණන් වහන්සේ පිළිබඳව, ධහම පිළිබඳව, සංඝ රත්නය පිළිබඳ හිතේ ඇතිවන්නා වූ ගෞරවය ඇති කරගන්න. ශ්‍රද්ධාව ඇති කරගන්න. නිසා මුදල්ම අවශ්‍ය නැහැ පින් කරන්න. මලක් පූජා කළත් ඒ ආනිසංස ලැබෙනවා. තේරුණාද මේ දරුවන්ට? එහෙනම් අපි හමුදුරුවනේ. අපි ගිහිල්ලා එන්න.
සල්ලි ඕනේ නෑ නෝනා. අපි දන්සලක් දෙන්නේ. පින් සිද්ධ වේවා. ඔයාලා මල් දන්සලක් දෙනවද? අපි යමු දෙතනට. හායම්. සීයේ අපි මල් දන්සලක් දෙනවා. පින් සිද්ධ වේවා. ඒත් පුතේ මට අද දවසේම හම්බුනේ මෙච්චරයි. ඉතින් මම මල් පූජා කරන්න ගියොත් මට දවසේ කීයක්වත් හොයාගන්න බැරි වෙනවා. ඒ හින්දා මගේ පුතාලා පූජා කරන්න. මම පස්සේ පූජා කරන්න. අම්මේ ඇයි පුතේ? ආන් අතන 100 කෙනෙක් ඉන්නවා. අපි යාට අර ගෙනාපු එක දෙමුද? අපි දෙමු. මේ ඔක්කොම සල්ලි 100 තියාගන්න. දැන් 100ට යන්න පුළුවන් අල් පූජා කරන්න. බොහොම සතුටුයි. අපි යන්.